මල්ලට රේනුසේ ඔබ ළඟ සඳට තරුවසේ තනියම කන්නම් නැතට කඳුලසේ නැත ළඟ ඉන්නම් මීන තුරා ආදරේ කියන්නම්. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් චතු ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලත් හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මේ මගේ නිවාඩු දවසක්. හරිම ලස්සන උදේවරුවක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. බලන්නකො ලස්සන ඉර පායගෙන එනවා, කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් මාරම ලස්සනයි මේ උදේවරුව. මම නම් පුදුම තරම් ආසයි. ඉතින් මේ නිදහස් පරිසරයට නම් මම පුදුම තරම් ආසයි. ඔයාලත් එහෙමද? මගේ මල් යාළුවෝ ටිකත් ලස්සනට ඉතින් පිපිලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් මම මගේ කොෆි එක හදාගන්න ආවා. ඉක්මනටම කොෆි එක හදාගෙන මං ඉතින් ඉක්මනටම කොෆි එකත් හදාගෙන එළියට ආවා. මම ආස දෙයක් තමයි කොෆි එකක් හදාගෙන එළියට ඇවිල්ලා හරිම ලස්සනට එළිය දිහා බලාගෙන ඒක චුට්ට චුට්ට බොන්න. මාරම ආසයි. ඉතින් ඔයාලත් එහෙමද? සිලිලාර සිත නයනා හෘදේ සිඳිනා කෝල නීල වදනා. ඔන්න ඉතින් මම මගේ උදේ කෑම එකත් ඉක්මනටම දැන් ගත්තා. පරිප්පු තියෙනවා, කොළමැල්ලුම් තියෙනවා, සොසේජස් තියෙනවා. ඉතින් ඔන්න ඔය චූටි පොඩි කෑම එක තමයි මම හදාගත්තේ. මේ තියෙන්නේ මැජික් ඩ්‍රින්ක් එකක්. මට නෙමෙයි, මගේ පැල යාළුවන්ට. ඉතින් මම ඉස්සරහට ගෙන්නම් මගේ පැලවලට මම මොනවද දාන්නේ, පොහොර දාන්නේ මොනවද ඒවා මේවා ඔක්කොම vlog එකකින් ගේන්නම්. හරිද? මං ඉතින් ඊට පස්සේ කාමරය අස් කරන්න ගත්තා. මගේ පුංචි ඔන්ලයින් ෂොප් එක හදාගන්න. ඉතින් මං ඉස්සරහට ඉක්මනටම vlog එකකින් ගේන්නම් ඔයාලට මගේ ඔන්ලයින් ෂොප් එක ගැන. මේ ඉතින් අලුතෙන් දැන් ඒකට බඩු ගෙනල්ලා තියෙන්නේ. බලමුකෝ ඉස්සරහට. ඉතින් මම මේ පිස්සන් කොටු වගේ එතන ඇදගෙන තියෙන්නේ. ඒ මහන්සියට මම ඉතින් ඇදලා චුට්ටක් මහන්සිලාම ඉතින් අස් කරගෙන යන ගමන්නේ මම ඉතින් සුපුරුදු පරිදි මගේ තේ එක හදාගත්තා. බිස්කට් එකකුත් අරගත්තා. ගෙනපුව තිබ්බා. ඉතින් දැන් මගේ මේ ටයිම් එක ගත කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලත් එහෙමද? හැමතිස්සෙම තේ බොනවද? ඉතින් මම හැමතිස්සෙම තේ බොන්නේ නැහැ. ඉතින් මට ඕනි කියලා හිතුන ගමන් මම ඉක්මනටම හදාගන්න මොන හරි වැඩක් කරනකොට. ඉතින් ඔන්න දැන් මම ඒක බොනවා. අස් කරලා ඊට පස්සේ ඉක්මනටම මම මගේ දවල් කෑම එකත් ගත්තා. ඉතින් දවල්ටත් තියෙන්නේ උදේ කෑම ටිකම තමයි. ඉතින් මම උදේට දවල්ට දෙකටම එකට තමයි හදාගත්තේ. ඉතින් මම මනි බොක්ස් එකකුත් හදාගත්තා. ඒකත් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මම හදාගත්ත විදිහ. ඉතින් ඔයාලා දන්නවනේ ඒව නම් හැදෙන විදිහ. හරි. දැන් මම රෙදි ටිකක් හොදන්න තමයි යන්නේ. ඒ ටික හොදලා නාලා කරලා එන්න ඕනි. මට දැන් තියෙනවා මල් බොකේ එකක් හදන්න. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මට කියලා ලස්සන මල් බොකේ එකක් හදාගන්න. මම ඔයාලට ෆොටෝස් ඒව දාන්නම්. ඔන්න ඉතින් හවස බලන් ඉඳලා චුම්පන් අයියනකම් කොහොම හරි ඔන්න මෙන්න මේ කෑම ටික මම ගත්තා. මං චුට්ටක් අසනීපෙනුත් හිටියේ. ඉතින් අර දවල් කෑම ගත්තට කන්න මට කන්න බැරි වුණා. චුට්ටයි කෑවේ. ඉතින් මම මෙන්න මේ කෑම ටික ගත්තා. අයියෝ ගොඩාක් වෙලා හිටියා මං එනකන් අනේ. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නැතට කඳුලසේ
බලන්නකෝ එයාගේ ලස්සන. එයා මාරම ලස්සනයි. එයා කොහෙන්ද දන්නවද මට හම්බුනේ? ඔය පේන චුටි කැලෙන්. අනේ එයා මාර ලස්සනයි අනේ මාරම සුවඳයි. ඉතින් කැලෙන් හම්බුණත් බලන්නකෝ එයාගේ ලස්සන. ඔන්න ඉතින් මං ඒක බුදු පහන ළඟින් තිබ්බ වතුරේකට දාලා මං දැන් පහනත් ලෑස්ති කරගත්ත. දැන් 6යි ගාණක්. මේක තමා මගේ හිත නිවන තැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් හරිම ලස්සන දවසක් තනියෙන් ගෙවුණු දවසක්. ඉතින් මම මාරම ආසයි මෙහෙම දවස්වලට. එහෙනම් අදට මම මෙතනින් vlog එක නතර කරනවා. තවත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. අලුතින් එකතු වෙන යාළුවෙක් ඉන්නවනම් ඔන්න යාළුවා දැම්මම subscribe කරලා මම එක්ක එකතු වෙන්න. පහළ තියෙන bell icon එකත් click කරන්න. ගිහිල්ලා එන්නම්. bye.